ලස්සී කිචන් විත් පොඩි අම්මා YouTube නාලිකාව නරඹන ඔයාලට ඔන්න අදත් ලංකාවේ ඉඳන් කෑමක් හදන හැටි කියලා දෙන්න යන්නේ. අද හදන්න යන්නේ දැල්ලෝ කරි එකක්. දැල්ලෝ කරි එකක් නෙවෙයි අතරම දැල්ලෝ තිර දාන්න යන්නේ අපි. අද ඉතින් මං කිව්වේ ඉතින් අපේ ඥාති ගොඩක් ඉන්නවා කියලා අද ඇවිල්ලා අපිව බලන්න. එයාලට කන්න අපි මේ දැල්ලෝ තිර දාන්න යන්නේ. අර ලංකාවේ තියෙනවා චූටි දැල්ලෝ. ඉතින් මේ දැල්ලෝ ටික සෝදලා සුද්ධ කරලා හොදලා ඔක්කොම තියෙන දැන් මේක ලිපේ තියලා තම්බන්න යන්නේ. මේක තම්බන්න දාගමු කහ කුඩු ටිකකුයි ලුණු පොල් කට්ටෙන් ලුණු ටිකකුයි ගොරකත් ඉතින් පේස්ට් එක තමයි මට දාගන්න වෙන්නේ. චුට්ටක් දාමු. චුට්ටක් දැම්මම ඇති. ඉල්ලික පත්තු කරලා ගොරක ටික කහ ටිකයි මේ විදිහට කලවත් කරලා දැන් මේක වහලා පිළින් කන්නේ. මේක දැල්ලෝ ටික දැන් තැම්බිලා තියෙන. ඉතින් අපි දැන් මේක තෙල් දාන්න යන්නේ. මේක ඕෆ් කරමුකෝ. ඕෆ් කරලා වතුර ටික පෙරලා දැල්ලෝ ටික ගන්න. දැල්ලෝ එක හදන්න යන්නේ. ඉතින් ඔන්න දැල්ලෝ ටික තම්බලා මේ තියෙන්නේ. දැන් මෙතන ලුණු ටිකට පොඩියට කපාගත්ත ලුණු වලට කහ කුඩුයි ගම්මිරිස් කුඩුයි ගම්මිරිස් ක්‍රෂ් කරලා දාලා තියෙන්නේ. කෑලි මිරිසුයි දාලා හොඳට කලවම් කරලා තියෙන. දැන් මේ ටික අපි පොඩි වාදනයකට අයින් කරගමු. අයින් කරගෙන දීප පත්තු කරලා රත් කරලා තෙල් රත් කරලා ඒකට ඊළඟට මොනවද දාන්න කියලා බලමු. ඉතින් දැන් ඔන්න තෙල් ටිකක් මේකට පොල් තෙල් ටිකක් දාගත්තා. පොල් තෙල් ටික රත් වෙන්න හරිම. ඉතින් දැන් මේ රෑවේගෙන එන නිසා ටිකක් මధుරව පොඩ්ඩක් ඉන්න නිසා මේ දුම් අල්ලලා තියෙන්නේ. මොකද අර දුම් ඇල්ලුවම කුඩු මොනවද දාලා මధుර වෙන එක ටිකක් අඩු වෙනවා. රෑ වෙනකොට නැත්තම් මధుර වෙනවා. ඒකට තමයි දුම් අල්ලලා තියෙන්නේ. ඒකයි පොඩ්ඩක් මේ දුම ගැටිය තියෙන්නේ. රෑට ඉතින් ෆ්‍රයිඩ් රයිස් එකක් හදලා දැල්ලෝ හදලා පරිප්පු එකක් හදන්න තමයි යන්නේ. ෆ්‍රයිඩ් රයිස් එක ලේස්ති වෙන ගමන් තමයි මම මේ දැල්ලෝ එක හදන්නේ. මේකට අපි දැන් දාමු සුදු ලුණු ටික රාම්පි ටික ඒක බැදෙනකොට අපි ලුණු ටික දාමු. දැල්ලොන් වලට ලුණු දාලා තඹපු නිසා මම මේ ලුණු වලට තාම ලුණු දැම්මේ නැහැ. දැල්ලෝ ටිකක් මේක ලුණු ටික තැඹුණාට පස්සේ දැල්ලෝ ටිකක් දාලා බලලා ලුණු මදි වුණොත් අපි දාමු ලුණු ටිකක්. දැන් මේක ටිකක් ගින්දර අඩු කරලා අපි අහලා තියෙනවා. ඕනේ නැහැ නේ.
අපි දැල්ලෝ ටිකක් මේකටම දාමු. දැන් ලුණු බාගෙන තැම්බිලා. දැන් දැල්ලෝ ටිකක් මේකට දාලා. ඒවාල ඉස්සෙල්ලා දැක්ක දැල්ලා කොච්චර ලොකුවටද හිටියේ කියලා. මේ පේනව නේද? දැන් දැල්ලා තැම්බුණාට පස්සේ කොච්චර පුංචි වෙලාද. ඒ කියන්නේ දැල්ලන්ගේ ගොඩක් වතුර තියෙනවා මම කියන්නේ. සැමන් තෙල් දාපු වගේ තමයි. මේකට ඕනම් පොල් කිරි පොඩ්ඩක් දාන්නත් පුළුවන්. මිටි කිරි පොඩ්ඩක්. අපි අර දැල්ලගේ උෂ්ණය යන්නේ අපි දාමු මිටි කිරි චුට්ටක්. වැඩි ඕනේ නැහැ අපි නිකන් හඳි දෙක තුනක් මේ විදිහට දාමු. ඔන්න අපි දැල්ලෝ එක හදලා ඉවරයි. මේ තමයි අපි රෑට කන්න හදපු රසම රස දැල්ලෝ එක. ඉතින් ඔයාලත් හදලා බලන්න. එම්නම් ඉතින් ලංකාවේ ඉඳන් තව ටික දවසක් ඉන්නවනේ. ඉතින් අපි තාම මොනවා හරි හදුවොත් මේ වගේ වීඩියෝ එකක් අරගෙන ඔසී කිචන් විත් පොඩියාම YouTube channel එක හරහා ඔයාලට පෙන්වන්න එන්න. එහෙනම් අදට සමගින යන්න. අම්මේ